මේ වීඩියෝ එක ඔයා 2025 එලෙවල් කරපු කෙනෙක් නම් ඒ වගේම ඔයා විෂය පරිබාහිර කටයුතු වල විශේෂ දක්ෂතා පෙන්නපු කෙනෙක් නම් කොහොමද ඔයාගේ ඉසෙට් වැලියු එකට වඩා 0.2කින් වැඩි ඉසෙට් වැලියු එකක් තියෙන කෝසස් වලට ඇප්ලයි කරලා සිලෙක්ට් වෙන්න කියන එකත් ඒ වගේම කොහොමද 2025 එලෙවල් වලට අදාළව ස්පෙෂල් ඉන්ටේක් එකට අපි ඇප්ලයි කරන්න කියන එකත් තමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇත ඔය WhatsApp channel එකත් Telegram channel එකත් subscribe කරලා තියාගන්න. එතකොට අපි දාන වීඩියෝස් ඔයාලට දාපු ගමන් බලන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. ඔයත් 2025 එලෙවල් කරපු කෙනෙක් නම් ඔයා විෂය පරිබාහිර කටයුතු වල විශේෂ දක්ෂතා පෙන්නපු කෙනෙක් නම් ඔයාට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. මේකේ process එක ගැන ඔයාලට කිව්වොත් මුලින්ම මේකෙදි ඔයාලට handbook එකේ තියෙන form එකක් fill කරලා ඇප්ලයි කරන්න තියෙනවා. ඊට පස්සේ ඒක UGC එකට post කරන document එක ඔයාලට post කරන්න තියෙනවා. ඊට පස්සේ එයාලා ඔයාලට interview එකක් තියෙනවා. interview එකේදී ඔයාගේ certificate ටික check කරනවා. ඊට අදාළව ඔයාලට mark එකක් දෙනවා. ඒ mark වලට අනුව පෙළ ගස්සලා ඔයා ඉල්ලන කෝස් එකට ඔයාට අදාළ කරන ඉසෙට් වැලියු එක තියෙනම් ඒ ලකුණු පිළිවෙල ඒවා ඉස්සරහින් ඉන්නවා නම් ඒකෙදි ඔයාට ඒ කෝස් එකට සුදුසුකම් ලබන්න පුළුවන්. ඒ වගේම මේකෙදි ඉසෙට් වැලියු එකට වෙනම මාක් එකක් ඇඩ් වෙන එක නෙමෙයි වෙන්නේ, වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒ ගැන අපි කතා කරමු. ඒ වගේම මේ වීඩියෝ එකේදී මුලින්ම ඔයාලා මේක දැනගන්න ඕන දේවල්, ඊට පස්සේ නීති රීති, ඒ වගේම මේකට ඇප්ලයි කරන්නේ කොහොමද ෆෝම් එක ෆිල් කරන්නේ, මේ හැම දෙයක්ම අපි කතා කරනවා. අපි මුලින්ම බලමු මේකේ ඔයාලා දැනගන්න ඕන දේවල්, ඒ වගේම නීති රීති මොනවද කියන එක. මේකෙදි පළවෙනි දේ තමයි ඔයාලා මුලින්ම දැනගන්න ඕන මොනවද මේ විෂය පරිබාහිර කටයුතු වලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකෙදි මුලින්ම ක්‍රීඩා, ඒ වගේම සංස්කෘතික, ඒ වගේම සෞන්දර්යාත්මක කටයුතු වලට, ඒ කියන්නේ නැටුම්, ගායනය, වාදනය, ඒ වගේම ඔයාට නර්තනය වගේ දේවල් වලින් ඔයා විෂය පරිබාහිරව ඔයාට විශේෂ දක්ෂතා පෙන්වන්න තියෙනවා. ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව ශිෂ්‍ය බට, බාලදක්ෂ, ඒ වගේම ඔයාට සමාජීය කටයුතු, මේ වගේ දේවල් ඔයාලා කළා ඒකේ ඔයා දක්ෂතා පෙන්වන්න තියෙනවා. ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේක විශේෂයෙන්ම දක්වලා තියෙනවා ඔයාලට මේකට ඇප්ලයි කරන්න ඕන නම් 2025 එළවලු වලට අදාළව ඔයා 2023 ජනවාරි 1 වෙනිදා ඉඳන් 2025 දෙසැම්බර් 31 වෙනිදා වෙනකම් දක්වපු දක්ෂතා විතරයි ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ජාතික මට්ටමේ 1 2 3 ප්ලේස් එකක්, එහෙම නැත්නම් ස්ථානයකුත්, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමට ගිහින් තියෙනම් ඒකේ දක්ෂතාවයකුත් තියෙනම් විතරයි ඇප්ලයි කරන්න පුළුවන් කියන එක. හැබැයි මේකෙදි ඔයා මේ කියන දක්ෂතාවවලදී එහෙම නැත්නම් මේ කියන කාල සීමාවෙන් යට, එහෙම නැත්නම් ඊට යට කාලෙකදී මේ වගේ දක්ෂතා පෙන්වන්න තියෙනම් ඒත් ඇප්ලයි කරන්න. ඒ වගේම ඔයාට මේකෙදි ජාතික මට්ටමේ තුන්වෙනි වගේ ස්ථාන තිබ්බත් ඒත් ඇප්ලයි කරන්න. ඒකට හේතුව තමයි මේ විදියට ඇප්ලයි කරන ප්‍රමාණය සීමිත ප්‍රමාණයක් ඉන්නේ. ඒ සීමිත ප්‍රමාණයනොත් 50% විතර කෙලින්ම රිජෙක්ට් වෙනවා. ඒකට හේතුව තමයි එකක් ෆෝම් එක වැරදියට ෆිල් කරන, දෙවෙනි එක ඉන්ටර්විව් එකට යන්නේ. ඒ වගේම අනිත් හේතුව තමයි මේ ගැන හරියට එයාලා ෆිල් කරද්දි ඒකට අදාළ කරන ડોකියුමන්ට් ටික හරියට පෝස්ට් කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඉන්ටර්විව් එකේදී වැරදි ડોකියුමන්ට්ස් තියෙන, විශේෂයෙන්ම ඔය යුනිකෝඩ් එකට එයාලා කෝස් කෝඩ් එක හරියට ඇඩ් කරන්නේ නැතුව යුනිකෝඩ් එක ඇඩ් කරලා ඒකෙන් හින්දා 20ක් 30ක් විතර හැම අවුරුද්දෙම ෆෝම් එකට වැරදියට ෆිල් කරලා රිජෙක්ට් වෙනවා. එතකොට ඔයා මේ කියන රේන්ජ් එකේ එහෙම නැත්නම් මේ කාල සීමාව නැති වුණත් ඔයාට අවස්ථාවක් හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් වැදගත් දේ තමයි ඔයාට මේ ජාතික මට්ටමේ එහෙම නැත්නම් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතාවයක් තියෙනවා. ඒ දේ විතරක් ෆෝම් එකට ඇඩ් කරලා නවතින්න එපා. ඔයාට තව හෙඩ් ක්‍රිකට් වගේ ඉලා තියෙනම්, එහෙම නැත්නම් පාසල් මට්ටමේ දක්ෂතාවයක් තියෙනවා. මේ හැම දෙයක්ම ඔයා ඇඩ් කරන්න ඕනේ. ඒක ඔයාට chance එකක් වෙන්න පුළුවන්. මේ දේවල් අපි ෆෝම් එක ෆිල් කරද්දි කතා කරමු. ඒ වගේම මේකෙදි අනිත් දේ තමයි ඔයාලට කෝසස් 16කට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඔයාගේ ඉසෙට් වැලියු එකේ ඉඳන් 0.2ක් උඩින් තියෙන ඉසෙට් වැලියු වලට අදාළව ඔයාගේ කැමැත්ත පිළිවෙලට ඔයාට පෙළ ගස්සන්න පුළුවන්. එතකොට ඔයාට මේකෙදි අනිවාර්යයෙන්ම යුනිකෝඩ් නෙමෙයි කෝස් කෝඩ් දාන්නේ. ඒ කියන්නේ ඔයාට යුනිවර්සිටි එකක් ඉල්ලන්න බෑ. ඔයාට කෝස් එකක් තමයි ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මෙඩිසින් කියලා ඉල්ලන්න පුළුවන්, මෙඩිසින් කොළඹ කියලා ඉල්ලන්න බෑ. ඒ කියන්නේ ඔයා මේකට සිලෙක්ට් වුණොත් ඔයාට එයාලා දෙන යුනිවර්සිටි එකට තමයි යන්න වෙන්නේ ඒ කෝස් එකට අදාළව. ඒක හින්දා ඔයා මේකෙදි ඉල්ලන්න ඕන කෝස් කෝඩ් එක. එතකොට ඔයාට මේක ඇප්ලයි කරනවා නම් ඔයාගේ ඉසෙට් වැලියු එකට වඩා 0.2ක් උඩින් තියෙන කෝස් වලට අදාළව තමයි ඔයා ෆිල් කරගෙන එන්න ඕන. එතකොට ඔයාට සාමාන්‍යයෙන් මේක ගිය පාර ඉසෙට් වැලියු එකෙන් ID එකක් ගන්න පුළුවන්. එතකොට 0.2ක් වගේ වුණත් ඊට උඩින් දැම්මට කමක් නැහැ. මොකද ඔයාට තාම හරියට මේ ගැන ID එකක් නැහැ. මේ පාර කට් ඔෆ් රිලීස් වෙන්නේ ඇප්ලයි කරට පස්සේ හින්දා. ඒ වගේම අනිත් දේ තමයි මේකට කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියන එක. මේක සාමාන්‍ය කෝස් එකකට ගන්න ප්‍රමාණය 100ට 0.5ක ප්‍රමාණයක් ගන්නවා. ඒ කියන්නේ මෙඩිසින් වලට 2000ක් ගත්තොත්
මේ විදිහට 10 දෙනෙක් අහු වෙනවා. ඉංජිනේරින් වලට 2000ක් ගත්තොත් මේ විදිහට 10 දෙනෙක් අහු වෙනවා. ඒ වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලේ 104ක් ගන්නවා හැම කෝස් එකෙම. මේ කියන්නේ 100 දෙනෙක් ගන්න කෝස් එකක නම් 4 දෙනෙක් මේ විදිහට තමයි ඇතුළත් කරගන්නේ. ඒ වගේම මේකෙදිවා not select ඉඳලා select වෙන්න පුළුවන්. ඒ වගේම Unicode list එකේ මැද කෝස් එකක ඉඳලා උඩ කෝස් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා උඩම තියෙන කෝස් එකකට උනත් select වෙන්න පුළුවන්. 0.2ක ඉසෙට් gap එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා dental වගේ ඉන්න කෙනෙක් නම් medicine අහු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට bio වගේ ඉඳලාත් medicine අහු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් IT වගේ කරලා ඒකෙත් මේ ඔයා engineering වගේ අහු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔයාට 0.2ක ඉසෙට් එකක් ඇතුළට මේකෙදි ඇප්ලයි කරාම. ඒ වගේම ඔයා මේ විදිහට ඇප්ලයි කරද්දී ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කෝස් එකට අදාළව තියෙන O level qualification, ඒ වගේම aptitude test තියෙනම් ඒ දේවල් පාස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ඉසෙට් එක විතරයි අඩු වෙන්නේ. ඒ අරුණම අනිත් හැම qualification එකක්ම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා මේකට සිලෙක්ට් වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් දේ තමයි මේකෙදි ඉන්ටර්විව් එකේදී ඔයාගේ ડોකියුමන්ට්ස් ටික චෙක් කරනවා. වැරදිලවත් ඉන්ටර්විව් එකට ඔයාට යන්න බැරි වුණොත් ඔයාට පුළුවන් අම්මා තාත්තා එහෙම නැත්නම් බාරකරු ඒ ડોකියුමන්ට් ටිකත් එක්ක යවන්න. හැබැයි UGC එක දැනුවත් කරලා ඕන ඒක කරන්න. ඒ වගේම මේක ඉන්ටර්විව් එක තියෙන වලට UGC එකේ ඒකෙදි ඔයාලගේ ડોකියුමන්ට්ස් ටික එහෙම නැත්නම් ඔයාගේ සර්ටිෆිකේට් ටික හරිද කියන එක තමයි චෙක් කරන්නේ. ඒ වගේම අනිත් දේ තමයි ඔයා මේකට ඇප්ලයි කරාම අනිත් ඉන්ටේක් වලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේකෙදි නෝමල් විදියටම ඔයා UGC එකට ඔන්ලයින් ඇප්ලයි කරලා ડોකියුමන්ට් එක පෝස්ට් කරනකොට අර ෆෝම් එක ඇඩ් කරන එක විතරයි වෙන්නේ. ඔයාගේ සර්ටිෆිකේට් එක ඒ සර්ටිෆිකේට් වල කොපීස් එක ඒ අරනම වෙන විශේෂ දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා මේකට ඇප්ලයි කරලා ඔයා ඉන්ටර්විව් එකට නොගියොත් ඒකෙදි අනිත් ඉන්ටේක් වලට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාට ඒ කියන ස්පෙෂල් ඉන්ටේක් එකකින් ඔයා අයින් වෙන එක විතරයි වෙන්නේ. ඒ වගේම ඔයා මේකෙදි නෝමල් මුලින්ම කට් ඔෆ් එකකින් ඔයාට කෝස් එක සිලෙක්ට් වෙලා ආවට පස්සේ මේකෙනුත් ඔයාට කෝස් එකක් සිලෙක්ට් වෙලා ආවට පස්සේ ඔයාට පුළුවන් කැමති තීරණයක් ගන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඕනනම් කට් ඔෆ් වලින් ආපු කෝස් එකට යන්න. එහෙම නැත්නම් මේකෙදි සිලෙක්ට් වෙන කෝස් එකට යන්න. එහෙම නැත්නම් මේක අනිවාර්ය වෙන්නේ නැහැ. අපි දැන් බලමු කොහොමද මේකේ ෆෝම් එක හරි විදිහට ෆිල් කරන්නේ, ෆෝම් එක කොහොමද අපි ගන්න කියන එක. මේකෙදි ඔයාලා මුලින්ම මෙන්න මේ විදිහට ඔයාලගේ හෑන්ඩ් බුක් එකේ 184 වෙනි පිටුවෙන් පස්සේ තියෙන දෙවෙනි ෆෝම් එක මෙන්න මේ ලානිල් පාට ෆෝම් එකක් මෙතනින් කඩලා වෙන් කර ගන්න ඕන. ඒ වගේම ඔයාලා මේ ෆෝම් එක කාගෙන් හරි print out ගනිද්දි ගිය අවුරුදු වල ෆෝම් එඩිට් කරලා එහෙම අරගෙන මේක හදන්න එපා. මෙතන 2025 24 එක 25 කළා. මොකද මේක පිටිපස්සේ තියෙන ඩේට් ඒව ඔක්කොම වෙනස්. එහෙම ෆෝම් හදලා දාන්න එපා. එහෙම තමයි ගිය පාර ගොඩක් රිජෙක්ට් වුනේ. ඒ වගේම ඔයාලට මේ ෆෝම් එක ඔයාලා හෑන්ඩ් බුක් එකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අපි WhatsApp channel එකේ හරිම ෆෝම් එක දාන්නම්. වැරදිලවත් ඔයාලට හෑන්ඩ් බුක් එක ගන්න බැරි වුණොත් අදාළ කාලය තුල. ඒ වගේම මේකේ ෆෝම්ස් ඔයාලට ලැන්ග්වේජ් එක වෙනස් වෙනවා. ඔයාලගේ හෑන්ඩ් බුක් එකේ ටයිප් එක අනුව, ඒ කියන්නේ ඔයාලගේ ලැන්ග්වේජ් එක අනුව ෆෝම් එකේ ලැන්ග්වේජ් එක වෙනස් වෙනවා. එතකොට ඔයාලට ඒ ලැන්ග්වේජ් එකෙන් පොත ගත්තොත් ඒ විදිහට ඔයාලට ෆෝම් එක ගන්න පුළුවන්. ඒ වගේම ගිය අවුරුදු වල මේකේ ෆොටෝ කොපි ගහපු ඩොකියුමන්ට් උත් චෙක් කරා. හැබැයි මේ අවුරුද්දේ එහෙම චෙක් කරයිද කියන්න බෑ. ඒක හින්දා ඔයා හරිම ෆෝම් එක අරගෙන මේ වැඩේ කරන්න. එහෙම නැත්නම් ඔයා මේ දාන එකෙන් තේරුමක් නැති වෙනවා. ෆෝම් එක කෙලින්ම රිජෙක්ට් වුණොත් ඔයාට දන්නවත් නැතුව ෆෝම් එක රිජෙක්ට් කරනවා. අපි බලමු කොහොමද දැන් මේක ෆිල් කරන්න කියන එක. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ෆෝම් එක බලා ගන්න පුළුවන්. මේ ෆෝම් එකේ උඩම තියෙන බොක්ස් එකට මුකුත් ඇඩ් කරන්න යන්න එපා. ඒක for office use only කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ full name එක මෙතෙන්ට ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයාගේ contact address එක මෙතෙන්ට ඇඩ් කරන්න. ඒ වගේම fixed telephone number එකත්, ඒ වගේම mobile number එකත් ඇඩ් කරන්න. ඊට පස්සේ NIC number එක ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයාලගේ A level වලදී ඔයාගේ subject ටිකත් result උත් ඇඩ් කරන්න. මේ subject හරියටම ඇඩ් කරන්න. ඔයාට පුළුවන් index එක ගහලා ඕන site එකේ result බලද්දි මේ subject එක හරියටම බලලා ඇඩ් කරන්න. ඒ වගේම grade එකත් ඇඩ් කරන්න. ඊට පස්සේ index number එක ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයා Z value එක ඔයාගේ ඇඩ් කරන්න. ඒ වගේම common test එකට තීච්ච marks මේ විදියට ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයා ප්‍රවේශය සඳහා සලකන district එක, ඒ කියන්නේ නීතියට අනුව, ඒ කියන්නේ දිස්ත්‍රික් නීතියට අනුව ඔයා මොන දිස්ත්‍රික්කයටද අයිති වෙන්නේ කියන එක ඒක ඔයාට පුළුවන් අපි ඔන්ලයින් කොහොමද ඇප්ලයි කරන්නේ ඇප්ලිකේෂන් දාන පාර්ට් එකේ පළවෙනි පාර්ට් එකට කරපු වීඩියෝ එකේදී අපි ඒක විස්තර කරනවා. එහෙම නැත්නම් ඔයාට හෑන්ඩ් බුක් එකේ ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කොටස තමයි ගොඩක්ම වැදගත් කොටස. මේ කොටස ගොඩක් දෙනෙක් වරද්දනවා. මේ කෝස් කෝඩ් වෙනුවට යුනිකෝඩ් දානවා. කෝස් කෝඩ් කියන්නේ කෝස් එකකට අදාළ කෝඩ් එක. ඔයාට මේ කෝස් කෝඩ් මේ විදිහට 16ක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ කෝස් කෝඩ් හොයාගන්න පුළුවන්. හෑන්ඩ් බුක් එකේ 193 පේජ් එකේ ඉඳන් පල්ලෙහාට ඔයාලට කෝස් කෝඩ් බලා ගන්න පුළුවන්. කෝස් එකත් එක්ක මේ වම් පැත්තේ තියෙන කෝඩ් එක තමයි කෝස් කෝඩ් එක කියන්නේ. ඒ වගේම හෑන්ඩ් බුක් එක තාම ගත්තොත් නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ WhatsApp channel එකට join වෙලා ඒකේ තියෙන PDF එක description එකේ උඩම තියෙන link එකෙන් click කරලා ගිහිල්ලා site එකෙන් මේ PDF එක බලන්න. එතකොට ඔයාලට ඒ තොරතුරු බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ ඔයාලගෙන් අහන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදියට රෙජිස්ටර් වෙලා ඉන්නවද කියන එක මොකක් හරි යුනිවර්සිටි එකක. එහෙම තියෙනම් ඔයා මෙතන years දාන්න ඕන. එහෙම නැත්නම් ඔයා no දාන්න ඕන. සාමාන්‍යයෙන් ගොඩක් අය බහුතරයක් no තමයි දාන්නේ. මොකද රෙජිස්ටර් වෙලා නැති හින්දා. ඊට පස්සේ මෙතන date එක දාන්න ඕන. මේ date එක ඔයා fill කරන date එක හරි. එහෙම නැත්නම් principal sign කරන්න යන දවස date එක හරි. මොන date එක දැම්මම ගැටලුවක් නැහැ. ඒකෙදි ඔයා මේක closing date එකට කලින් මෙතන date එක දාන්න. ඊට පස්සේ ඔයාගේ signature එකක් ගහන්න. ඊට පස්සේ ඔයාගේ ෆස්ට් පේජ් එක ෆිල් කරලා ඉවරයි. ඊට පස්සේ සෙකන්ඩ් පේජ් එකේ උඩට ගියාම ආයෙත් ඔයාලට නම ඇතුළත් කරන්න තියෙනවා. විභාග අංක ඇතුළත් කරන්න තියෙනවා. ඒ වගේම මෙතන වැදගත් දෙයක් තියෙනවා. මෙතනදී ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් දීලා තියෙනවා ප්‍රින්සිපල්ට මෙන්න මේ ඩේට් එකේ කාලය තුල වෙන්න ඕන කියන දේ. ඒ වගේම තාම මේකෙදී සුදුසුකම් ගැනත් තොරතුරු ටිකක් ඇතුළත් කරලා තියෙනවා. මෙතනින් පල්ලෙහා කොටස පුරවද්දිවා සැලකිලිමත් වෙන්න ඕන. ඔයා එකපාරම ගෙදරදී මෙතනින් පල්ලෙහා පුරවගෙන යන්න එපා. ප්‍රින්සිපල් හම්බ වෙන්න. මොකද මේකේ වැරද්දක් තියලා අපිට සයින් එක දුන්නේ නැතොත් ප්‍රින්සිපල් ආයි මේ ෆෝම් එක ඔයාට හෑන්ඩ්බුක් එකකින් ගන්න වෙන්නේ එක ෆෝම් එකයි තියෙන්නේ. ඒකෙදි මෙන්න මේ විදිහට ඔයාට කරන්න පුළුවන්. මෙන්න මේ තොරතුරු ටික වෙන කොලයක ලියාගෙන ගිහිල්ලා ඒක ඇප්‍රූව් කරගෙන ඊට පස්සේ මේකට ඇඩ් කරලා ඔයාට පුළුවන් ඩේට් එක දාලා ප්‍රින්සිපල්ට කියලා සයින් එක තියලා සීල් එක තියාගන්න. වැරදිලවත් ඔයාට මේක වැරදුනොත් ඔයාට පුළුවන් මේ කොලේ විතරක් ෆොටෝ කොපියක් ගහලා ආයි ඇටච් කරන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේක black and white තියෙන හින්දා ඒකේ කලර් එකක් නැහැ. ඒ විදිහට ඔයාට කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ දක්ෂතා මේ කොලේ විතරක් සීමා වෙන්නේ නැත්නම් ඉඩ අවශ්‍ය නම් ඔයාට පුළුවන් තාම මේ වගේ ෆොටෝ කොපියක් ගාලා තුන්වෙනි කොලයක් ඇටච් කරන්න. හැබැයි මේකෙදි සීල් එක ගහන්න ඕනේ ඒ කොලෙත්. ඒ විදිහට ඔයාට මේක ෆිල් කරන්න පුළුවන්. මේකෙදි මේව ෆිල් කරද්දි මෙන්න මේ ෆෝමැට් එකට ෆිල් කරන්න ඕනේ. මම එක ගාන එක්සැම්පල්ස් දාලා තිනවා. ඒකෙදි මුලින්ම තරංගය ක්‍රියාකාරකම් ඒ වගේම මේක ඉන්ඩිවිජුවල්ද ගෲප්ද කියන එක, ඒ වගේම ඉයර් එක month එක විතරක් ප්‍රමාණවත් ඩේට් එක ඕනේ නැහැ. ඒ වගේම ඉන්ස්ටිටියුට් එක මොකකින්ද පැවැත්වුවේ කියන එක, ඒ වගේම ලෙවල් එක මේ විදිහට ඔයාට ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ විදිහට ඉහළ මට්ටමේ දක්ෂතාවයක් තියෙනවා. ඔයා ප්‍රිෆෙට් කෙනෙක් වගේ වෙලා තියෙනම් ඒවත් මේ විදිහට ඇඩ් කරන්න ඕනේ. එකක්වත් මිස් කරන්න නැතුව හැමදේම ඇඩ් කරන්න. ඒ වගේම ඔයා මේ ඇඩ් කරන දේවල් නිවැරදි තොරතුරු වෙන්න ඕනේ. ඒ වගේම ඔයා ගාව එක සනාථ කරන ප්‍රූව් කරන ડોකියුමන්ට් එකක් තියෙන්න ඕන. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕන මේක සර්ටිෆයිඩ් කරන්න ඔයා ඉස්කෝලේට යනකොට ඔයාගේ තියෙන සර්ටිෆිකේට් වල මේ විදිහේ ෆොටෝ කොපීස් අරන් යන්න. ෆොටෝ කොපීස් විතරක් නෙමෙයි ඔරිජිනල් එකත් අරන් යන්න. මොකද මේක සත්‍ය පිටපත් විදිහට මේ විදිහට සයින් කරලා ඔයාට සීල් එක තියාගන්න වෙනවා ප්‍රින්සිපල්ට කියලා. ඒකින්ද මේ විදිහට ෆොටෝ කොපීස් උත් අරගෙන යන්න. එහෙම නැත්නම් ඔයාට දෙපාරක් යන්න වෙනවා ඉස්කෝලේට මේ විදිහට ෆොටෝ කොපි ටිකක් ගෙනහිල්ලා අර ෆෝම් එකත් එක්ක ඔයා මේ ටික සර්ටිෆයිඩ් කරන් එන්න. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් කොහොමද මේ ડોකියුමන්ට් ටික හරියට පෝස්ට් කරන්නේ අපේ UGC එකේ ෆෝම් එකත් එක්ක කියන එක. මෙන්න මේ විදිහට තමයි 2025 LL වලට අදාළව එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් එහෙම නැත්නම් විෂය පරිබාහිර ක්‍රියාකාරකම් වල ඔයා ජාතික ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වලා තියෙනම් ඊට අදාළව ඔයා ඇප්ලයි කරන්නේ. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක ගැන මොන හරි ප්‍රශ්න තියෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේක ගැන නොදන්න යාළුවන්ට ෂෙයා කරන්න. ගොඩක් ඇති ඔයගේ යාළුවෝ මේ වගේ දක්ෂතා තියෙන. එයාලට ගොඩක් හොඳ කෝසස් වලට මේකෙදි යන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපේ WhatsApp channel එකත් Telegram channel එක subscribe කරලා තියාගන්න.